අචින්තිතම්පි භවති. නොසිතූ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. චින්තිතම්පි විනස්සති. හිතපු දේවල් නොවෙනවා, විනාශ වෙනවා. කියන්නේ අපේ සිහින විනාශ වෙලා යනවා. නොසිතූ දේවල් සිද්ධ වෙනවා. නහි චින්තා මයා භෝගා ඉත්‍යාව පුරිසස්සවා. හිත හිතා හිටියා කියලා සිහින මාලිගා ගොඩ නැගුවා කියලා මිනිස්සෙකුට සැප සම්පත් ලැබෙන්නේ නැහැ. හිතෙන් ප්ලෑන් කර හිතෙන් සිහින ගොඩ නගා ඉන්නවා. අනාගත ලෝකය හිතෙන් හදනවා. එහෙම හිතෙන් හදපු පමණට එයා කරා සැප සම්පත් ළඟා වෙන්නේ නැහැ. මොකද හේතුව ලෝකේ ධර්මතාවය තමයි චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවති. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දේ සිද්ධ වෙනවා, සිතපු දේ විනාශ වෙලා යනවා. ඕකනම් ධර්මතාවය. හිතන දේ වෙනස් වෙලා යනවා නම් හිත හිතා ඉඳලා මොකටද කියලා අහන්න. එහෙනම් හිත හිතා ප්ලෑන් කර ඉන්නේ නැතුව සිහින ගොඩනගා ඉන්නේ නැතුව එහෙනම් මොකක්ද අපි කරන්න ඕන? ඒක තමයි මේ ධර්ම දේශනාවෙන් කියවෙන්නේ. දැන් පින්වතුනි අපිට මේ වෙනකොට පවා අපි හිතපු දේවල්ද සිද්ධ වුනේ. දැන් මම ගත්තොත් මගේ දෙමව්පියෝ මාව මාව බිහි වුණාට පස්සේ මේ මිනිස්සු කවදාවත් මම හාමුදුරුවමක් වෙනවා කියලා හිතුවේ නැහැ. මම මොන්ඩිසෝරි ගිහිල්ලා ඉස්කෝලේ යද්දී මමත් අනාගතේ හාමුදුරුවමක් වෙනවා කියලා හිතුවේ නැහැ. සාමාන්‍ය පෙළ කළා, උසස් පෙළ කළා. ඊට පස්සේ මම මහාන වුණා. මහාන වෙනකොට මම හිතුවේ නෑ මම ධර්මයේ දේශකයන් වහන්සේ නමක් වෙනවා කියලා. මගේ ජීවිතේ නම් හිත දවස පවා මට අවිනිශ්චිතයි. නොසිතූ දෙයක්මයි වෙන්නේ. මේ ලෝකයේ ස්වභාවය තමයි දරුවනේ. මේක හොඳට හිතට කාවද්ද ගන්න. නොසිතූ දේ සිද්ධ වෙනවා, සිතපු දේ විනාශ වෙලා යනවා. ඕක තමයි ලෝකයේ ඇත්ත. ඒ නිසා ප්ලෑන් කර ඉඳලා ඇතිඵලක් නැහැ. සිහින මවමවා ඉඳලා ඇතිඵලක් නැහැ. අපි හිතන්නේ එකක්, සිද්ධ වෙන්නේ එකක්. ඔයාලගේ ජීවිතය ආපස්සට බලන්න සියලු දෙනා නොසිතූ දෙයක් සිද්ධ වුණේ. අපි කවදාවත් හිතපු නැති තැනක දැන් අපි ඉන්නේ.